එරෝස්පේස් තැඹිලි පාට. ඉංග්‍රීසියෙන් නම් අපි කිව්වේ ඕකට තැඹිලි පාට ඇප් එක කියලා. Gen Z ජෙනරේෂන් එක ඇතුලේ එල්ලු කොල්ලු කියලා වෙනසක් නැතුව වෙබ් නවල් පුරා කරක් ගහපු එක කාර්තුවක් මේක. ෂේක්ස්පියර්ලගේ වර්ඩ්ස්වර්ත්ලගේ එක්ස්ප්‍රෙසෝ පාට පිටුවලට නොදැනුවත්වම ස්ක්‍රීන් එකකින් පනද්දව කාලෙක ආදරය විශ්වීයව හැමෝටම පොදුයි කියලා ඉගෙනගත්ත හරි අමුතු ඇබ්බැහියක් මේක. ඕතර්ස්ලට, එඩිටර්ස්ලට, පොයට්ස්ලට ඇය විතරක්ද? ඩබින් ආටිස්ලට ඇඟ ඇතුළේ හිටපු ආසාදිත එස්තටික් ව්‍යාධි ජනකයව එළියට ගන්න අහම්බෙන් හම්බුණු කලාකාරයක් මේක. හම්බුන යාළුව පවුලක් වන යාළුකම් වලට අලුත් නිර්වචන ලැබුණා. නොදන්න දේවල් 1000ක් ඉගෙන ගත්ත. අකුරු වලට ආදරය කරන්න පුරුදු වුණ හරි අමුතු කම්ෆර්ට් සෝන් එකක් මේක. ශ්‍රව්‍යතා සීමා ඉක්මවාගෙන ෆැන්ටසි හීනෙක ඇවිදින තප්පර අංශු ගානක් මේක. කැලෑම් මලකට, හවස අහසට, දීකිඳුරු නිල් පාටට, නුදු හුලකට. ඒ විතරක්ද? අහක ඉන්න සතෙකුට පවා ආදරය කරන්න පුරුදුන පිස්සුවක් මේක. රියලිටිය නොසෑහෙන්න පෑරුවට ෆැන්ටසි ලියුම් සැනසුවම ඇඳුම් දෙන විනාකාවනහර. ඒකයි අපි පැනලා ගියේ ඔය පොත් අස්සටම. දන්නවද? දවසක් අහම්බෙන් වැරදිලා ලොකුම රහස් ටික වැටුණ පැන්ඩොරා පෙට්ටියකට. අඩියටම හුස්ම හිර කළේ හරියටම හුස්ම අදින හැටි දැනගෙන උන්නු මිනිස්සු. අමනස්යෝ ජීවත් වෙනවා. කවුදෝ කෙනෙක් කොහෙදෝ ලියලා තිබ්බා. නාඳුනන තැඹිලි පාටකින් ලැබෙන එකම ප්‍රේමාන්විත බවක් නැති වුණාම ගුවැනි වගේ, රෝමියෝ වගේ සාප කරන ගෑනු පිරිමි ඉපදෙන එක මම හරි සාධාරණ නැද්ද? ඉතින් හිරෝෂිමාවෙත් පස්සේ කාලෙක කාටත් හොරා රෝස සකුරා පිපුණා. විශ්වාස කරන්න. බලාපොරොත්තු සහිත කැපකිරීම හරි නම්බුකාරයි.